සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. එතකොට අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඉන්නේ මම කොහොමද මගේ ට්‍රේනින් එක සම්පූර්ණ කරේ කියලා. එහෙම නැත්නම් මම ගුරුවරියක් විදිහට කොහොමද පාසලක් තුල ඒ පුහුණුව ලැබුවේ කියන එක තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. ඒකෙදි අපි කොහොමද මේකට සම්බන්ධ වුනේ, මේකෙන් කොහොමද මම ඉස්කෝලේට ට්‍රේනින් ගියේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම ඉස්කෝලේ ගිහිල්ලා මම මොකද කරේ, ඒකෙන් මම ලබාගත් දේවල් මොනවද කියලා ඊළඟ වීඩියෝ එකෙන් තමයි ඔයාලත් එක්ක කතා කරන්නේ. ඒකට අද මුලින්ම කතා කරන්නේ කොහොමද මම මේ ගුරු පුහුණුව සඳහා පාසලට ගියේ කියන දේ තමයි අද ඔයාලත් එක්ක කතා කරන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. මම කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා උපාධිය හදාරන කාලේ අපිට පළමු වසර අවසානයේ අපිට අනිවාර්යෙන්, ඒ කියන්නේ දෙවැනි වසර තුල කම්ප්ලීට් කරන්න සේවය පදනම් කරගත් පුහුණු වැඩසටහනක් විශ්වවිද්‍යාලය විසින් අපිට යෝජනා කරලා තිබුණා. එතකොට අපි උපාධිය අවසන් කරනකොට අපි අනිවාර්යෙන්ම මේ පුහුණුව ලබා තිබීම අනිවාර්යයි කියලා අපිට විශ්වවිද්‍යාලය විසින් අපිට දන්වලා තිබුණා. ඒකෙදි එයාලා අපිට අපෙන් ඒ පුහුණුව තුළින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපි විශ්වවිද්‍යාලය තුළ ඉගෙනගෙන විශ්වවිද්‍යාලයෙන් බැහැරට ගියාට පස්සේ, එහෙමත් නැත්නම් රැකියාවකට ගියාට පස්සේ අපි එදිනෙදා එතෙන්දි මුහුණ දෙන ගැටලු අපි කලින්ම හඳුනාගෙන ආයතනයක් තුළ කොහොමද අපි හැසිරෙන්න ඕනේ, අපි ඒ තුළදී අපි මොන වගේ දේවල්ද ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ, එතෙන්ද යනකොට අපි තුලින් මොනවද අපි වෙනත් දේවල් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි උපාධිය කරන විෂයට අමතරව අපි ආයතනයක වැඩ කරනකොට අපි ඊට පරිබාහිරව සම්පූර්ණ කරලා තියෙන්න ඕන සුදුසුකම්. එහෙම නැත්නම් අපි තුල වර්ධනය කරගන්න ඕනේ හැකියාව මොනවද කියන එක අපිට දැනගන්න, අපිට අවබෝධ කරගන්න. මේ දේවල් අපි කලින් හඳුනාගෙන අපි අනාගතයේ රැකියාවකට යනකොට ඒ සුදුසුකම් සපුරාගෙන අපි ඒ තැනට යන තැනට සූදානම් කිරීම තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ විශ්වවිද්‍යාලයේ. එහෙම නැත්නම් විද්‍යාර්ථීන් වෙන අපිට මේ පුහුණුව ලබා දීම තුලින්. ඉතින් ඒකෙදී යාලා අපිට අධ්‍යයන සම්භාර 3කින් සමන්විතව, ඒ කියන්නේ පැය 300ක් අපිට කළ යුතුයි කියන තැන ඉඳලා එයාලා අපිට මේ පුහුණු වැඩසටහන සංවිධානය කරලා තිබුණා. එතකොට ඒකෙදී අපිට එයාලා පහසුවෙන්ම තීරණයක් ගන්න කියලා තිබුණා. අපි කැමති තැනක අපිට ජොබ් එකක් කරන්න පුළුවන්. එතකොට අපි අපේ විශේෂ ක්ෂේත්‍රයට අනුව අපිට ගැළපෙන තැනක් අපිට තෝරගෙන ඒ හරහා අපිට යොමු වෙන්න අවස්ථාව යාලා ලබා දුන්නා. එතකොට මම නාට්‍ය රංග කලාව විෂයට ගොඩක් ආසයි. ඉස්කෝලේ යන කාලේ ඉඳලම ආසයි. ඉතින් මගේ අරමුණත් ඒ හරහා ඉදිරියට යන්න. ඉතින් ඒ නිසා මම පාසලක් තුළ දරුවන්ට නාට්‍ය රංග කලාව කියන විෂය උගන්වන්න යමු වෙලා ඒ හරහා දැනුමක් ලබා ගන්න තමයි මට අවශ්‍යතාවය තිබුණේ. ඉතින් මම ඒ සඳහා මම ඉගෙනගත්ත පාසල තමයි මුලින්ම තෝරගත්තේ. තෝරගන්නකොට මට ගැටලුවක් ඇති වුණා. මම පාසලට යනකොට ඒ විෂයට ගුරුවරු කිහිප දෙනෙක්ම හිටියා. ඒකට මට සාමාන්‍යයෙන් ක්ලාස් එකකට ගිහිල්ලා උගන්වන්න තියෙන පීරියඩ් ප්‍රමාණය බොහොම අඩුයි. එහෙම වුණාම එක විෂයක් දවසටම කවර් කරන්න තියෙන පීරියඩ් එකක් විතර. එතකොට ඉතුරු කාලේ පුරාවටම මම නිකන් ඉන්නේ. ඉතින් ওই වගේ ගැටලුවක් තිබුණ නිසා මම තීරණය කරා මම පාසල් ගිහපු පාසලට අසල තියෙන අනිත් පාසලේ ඒ වෙනකොට ඒ විෂය එකකේ සඳහා සම්බන්ධ වීමට හිටපු ගුරුතුමිය දරුවෙක් ලැබිලා නිසා යා නිවාඩු අරන් හිටියේ. ඉතින් ඒ හින්දා ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මටත් යම්කිසි දෙයක් කිරීමට අවශ්‍යකම තිබුණා. ඒ දරුවන්ටත් ඒ වෙනකොට ගුරුවරයෙක් නොමැතිව පාසලේ යම් ගැටලු ඇති වෙලා තිබුණා. ඉතින් ඒ හේතුව මත මම මුලින්ම සම්බන්ධ වුණු පාසලෙන් අයින් වෙලා මම ගියා ඒ ළඟම තිබුණ අනිත් පාසලට. ඒ පාසලට ඇතුළත් වෙලා තමයි මම මගේ පුහුණුව සම්පූර්ණ කරගත්තේ. ඉතින් ඒ පාසලට සම්බන්ධ වෙලා කොහොමද මම මේ වැඩ කරේ කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. ඒකට දැන් අද මම කතා කරන්නේ මේ පුහුණුව ගැන. එතකොට මේ පුහුණුවේදී අපිට කැම්පස් එකෙන්ම ලබා දීලා තිබුණා ගයිඩ්ලයින් එකක්. එහෙම නැත්නම් ඒත් එක්කම රෙකෝඩ් බුක් එකක්. ඉතින් මේකෙදී අපි මේකෙදී යාලා පැහැදිලිවම අපිට ට්‍රේනින් එකට සම්බන්ධ වුණාම අපි සම්බන්ධ වෙන වෙලාව, ඒ කියන්නේ උදේම අපි ඒ ආයතනයට යන වෙලාව, ආයතනයෙන් පිට වෙන වෙලාව. එතකොට ඒ දවස තුල අපි කරන ක්‍රියාකාරකම් මොනවද? අපි මොනවද ළමයින්ට ඉගෙනුවේ? දැන් මගේ විෂය ගත්තාම මම මොනවද දවස තුල ඒ ළමයින්ට ඉගෙනුවේ කියන දේ පැහැදිලිව සඳහන් කරන්න එයාලා රෙකෝඩ් බුක් එකක් අපිට ලබා දුන්නා. ඒත් එක්කම දිනපතාම ඒ වැඩේ කරා කියලා පාසලේ ඉහළ නිලධාරියෙක්, එහෙම නැත්නම් විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා ඒකේ අවසානයේට අත්සන් කළ යුතු වුණා. ඒ කියන්නේ දිනපතාම. ඉතින් මේ යන අතරතුරේ ඇත්තටම අපි දන්නේ නැහැනේ. අපි කලින් දන්නේ නැහැ ට්‍රේනින් එකට ගියපුවාම අපි මෙන්න මේ වගේ රෙකෝඩ්ස් තියාගන්න ඕනේ කියලා. ඉතින් එතෙන්දී මම යොමු වෙච්ච පාසලේ විදුහල්පතිතුමා තමයි මට වීක්ලි රෙකෝඩ් බුක් එකක්
පවත්වගෙන යන්න කියලා කිව්වේ. ඒකෙදි ඇත්තටම මට ඒක ලොකු පිටුවහලක් වුණා ඒ රෙකෝඩ් බුක් එක පවත්වගෙන යනකොට. ඒතකොට ඒකේ සතියේම කරන වැඩ සඳහන් කරලා අවසානයේට විදුහල්පතිතුමා නිර්දේශයක් දුන්නා මෙයා මේ වැඩේ මේ සතිය කරා කියන එකට එයා මට සහතිකයක් දුන්නා. එතකොට කැම්පස් එකෙන් දුන්න පොතට අමතරව මම සති වාර්තා පොතක් පවත්වගෙන ගියා. ඒකට ඒ සති වාර්තාව තුළ මම සතිය තුළ කරපු වැඩ ටික මම ලියලා විදුහල්පතිතුමාගෙන් සතිය අවසානයේට ගිහිල්ලා නිර්දේශය ලබා ගත්තා. ඉතින් මේක මට ට්‍රේනින් එක අවසානයේ අපිට වයිව එකක් තියෙනවානේ. අන්න ඒකෙදි ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. එතෙන්දී මට ලකුණු ලබා දෙන්න ගොඩක් මේන් පොයින්ට් එකක් වුණා කියලා මම ඒක හිතනවා. මොකද එතෙන් සම්බන්ධලා හිටපු අනිත් ළමයි මගේ යාළුවෝ ඒ වගේ දේවල් කරලා තිබුණේ නැහැ. හැබැයි මට අර විදුහල්පතිතුමාගේ අනුදැනුම මත මට ඒ වගේ අවස්ථාවකට යන්න හැකියාවක් හම්බුණා. ඉතින් ඒත් එක්කම ඒ පොතේ මම ළමයින්ට මම සතියකට සැරයක් ඇගයීම් තිබ්බා. ඊට පස්සේ මාසිකව තිබුණා. ඒ වගේදී පේපර්ස් මං හැදුවා. ඒව ටයිප් කරා. ටයිප් කරලා print අරගෙන මමම ඒ දරුවන්ට ලබා දුන්නා. ඉතින් එතකොට විදුහල්පතිතුමා මේ දේ මම කරේ කියන එකට එයාලා හැම වෙලාවෙකම මට නිර්දේශයක් ඒ හැම දෙයකදීම ලබා දුන්නා. ඒ කියන්නේ හිතන්නකෝ මම පේපර් එකක් හැදුවා කියලා. පේපර් එක හැදුවාම ඒ පේපරේ අවසානයේ මෙයා තමයි මේ පේපර් එක හදලා දරුවන්ට මේ දේ ලබා දුන්නේ කියන එකට විදුහල්පතිතුමා කිසිම වෙලාවක නොපැකිලෙන්නේ නැතුව මට ඒ නිර්දේශයන් අදාළ වෙලාවට ලබා දුන්නා. ඉතින් මේකෙදි අවසානයේටම අපි මට ඔයාලට කියන්න ඕනේ අපි ට්‍රේනින් එකට යනවානේ. ඒ ට්‍රේනින් එකට යනකොට අපි ගොඩාක් දේවල් දන්නේ නැහැ. එතකොට අපි පාසලට ගියපුවාම පාසලේ ඉන්න වැඩිහිටි ගුරුවරු අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා. ඇත්තටම අපි දන්නේ නැහැ පාසලක් තුළ කොහොමද හැසිරෙන්නේ, ළමයි කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ කියන දේ ඇත්තටම අපි දන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ වෙලාවක අපිට ඒ වැඩිහිටි ගුරුවරුන්ගෙන් ඇත්තටම ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ඉස්කෝලේ ගියපුවාම අපේ වැඩ ඉස්සරහට කරගෙන යන්න. ඒත් එක්කම ළමයිනොත් එහෙමයි. ළමයිනොත් ඇත්තටම අපි පාසලකට ගියපුවාම අපිට හරි ආදරේ. අපි මේ ට්‍රේනින් ඇවිල්ලා ඉන්නේ. ඒ වගේ මානසිකත්වයක් ඒ ළමයි තුල නැහැ. ඉතින් අපිට ගොඩක් ආදරෙන් ඇත්තටම සලකනවා. ඉතින් ඒ වගේ පසුබිමක මම මගේ පැය 300 කියන කාලය මම හොඳට කළමනාකරණය කරලා ළමයින්ට ඉගැන්නුවා. ඉතින් අලුතෙන් ට්‍රේනින් එකට යන්න ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට මම කියන්නේ ඔයාලටත් පුළුවන් අපිට කොහොමත් කැම්පස් එකෙන් රෙකෝඩ් බුක් එකක් හම්බ වෙනවනේ. ඉතින් ඒකට අමතරව සති වාර්තාවක් එහෙමත් නැත්නම් ඊට පස්සේ තව කෙනෙක්ට පුළුවන් මාසික වාර්තාවක් වගේ දේවල් තියාගෙන අදාළ නිලධාරියාගෙන් සහතික කරගෙන ඔයාලා තියාගන්න. එතකොට වයිවා එකක් වගේ තිබුණාම ඒක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. තමන් කරපු දේවල් පැහැදිලිව එයාලට ඉන්ටර්වයුව බෝඩ් එකට කියන්න. එතකොට ඒ හරහා ඔයාලට ලොකු chance එකක් තියෙනවා ඔයාලගේ ට්‍රේනින් එක පිළිබඳව එයාලට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මේකෙදී එයාලා අපිට ටාක්ස් ලබා දීලා තිබ්බ ටාක්ස් 10ක්. ඒ ටාක්ස් 10ට 10 ගත්තාම මේ 10න් දෙකක් තමයි අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනකම තිබුණේ. ඒකදී අර විද්‍යුත් මාධ්‍ය භාවිතා කිරීම, ඊට පස්සේ රැස්වීම සංවිධානය කිරීම, ඒ වගේ බාහිර ක්‍රියාකාරකම් අපි කරලා තියෙනවද වගේ දේවල් අපෙන් රෙකෝඩ් බුක් එකේ සඳහන් කරලා ඒක කරාද නැද්ද කියන එක සනාථ කර ගැනීමක් විශ්වවිද්‍යාලයට අවශ්‍ය වුණා. ඒ හින්දා යාලා අපිට නිර්ණායක 10 දාලා නිර්ණායක 10න් කීයක් අපි පාසල තුලදී මේක සම්පූර්ණ කරගත්තද කියන එක එයාලා මේ හරහා අපෙන් තහවුරු කරගන්නවා. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද පාසල තුලදී අපි කියන්නේ මම ඇතුළුව මගේ යාළුවෝ ඉන්නවා. යාලා අපි හැමෝම කොහොමද මේ ට්‍රේනින් එක සම්පූර්ණ කරේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් එනම් මොනාරි ගැටලුවක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.